හායි යාළුවනේ කොහොමද ඔයාලට සිනායාගේ පුංචි කැදැල්ලට ඔයාලා වදත් සාදරයෙන් ආදරයෙන් එකතු කරගන්නවා. ඔයාලත් බැලුවද සුදුදෝනි බීච් එකේ ඩාන්ස් කරන කිරිකිරි බෝලේ වීඩියෝ එක? ඒ වීඩියෝ එක නැරඹුම් වාර මිලියනෙත් පැන්න හින්දා මට හිතුණා ඒ ගමන ගැන විස්තරය ඔයාලත් එක්ක චුට්ටක් බෙදාගන්න. මුලින්ම කියන්නම් සුදුදෝනිට ගොඩක් ආදරේ කරන ලස්සන කමෙන්ට් දාන ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. Thank you so much. මාස 8ක චූටි පැංචියක් බයිසිකලේ පැයක විතර ගමනක් ගෙනියන එක සුදුසු නෑ වගේ හිතුණු හින්දා අපි උදෙන්ම ලෑස්ති වෙලා බස් එකේ තමයි ගමන යන්න තීරණය කරේ. අපි බීච් එකට ආවා. බබාගේ වාසනාවටමද කොහෙද තද අවුවකුත් නැති කුංචියක් වැස්සකුත් නැති හොඳ කාලගුණයක් තමයි අද නම් බීච් එකේ තිබ්බේ. දෝනිට ඉතින් කවදාවත් දැකලා නැති අලුත්ම තැනක්නේ. කිසිම කතා බහක් නෑ. උන්ද දිහාම බලාගෙන මේ මොකද්ද මේ කියලා කල්පනා කර ඉන්නවා. හරි සතුටින්. ගමම්ම දෝනිට කවලා ඇඳුමක් මාරු කරගෙන තමයි අපි වෙරළට ගියේ. බලන්නකො මුලින්ම රැල්ල පාගද්දී ආවි තියෙන සතුට. හරි ආසයි. බය නෑ. මේ බලන්නකෝ. චූටි මැණික්කට පරිස්සම් කරන ගමන්ම එයාලගේ ජීවිතේ එයාලට උපරිමයෙන්ම විඳින්න දෙන්න ඕනේ. එතකොට එයාලට එයාලගේ ජීවිතය ගැන පසුතැවෙන්න නම් හේතුවක් නැතු වෙයි. මේ ගෙවෙන සුන්දර ළමා කාලේ අපි කාටවත් ආපහු ගන්න බෑනේ. ඒ කාලේ උපරිමයේ විඳින එක තමයි සතුට. තාත්ති කොච්චර ආදරෙන් වඩාගෙන හිටියත් දෝනිට නම් දැන් ඕනේ වතුරට බහින්න. එයා චූටි කාලේ ඉඳන්ම වතුරට ගොඩක් ආස බබෙක්. නාවක්දිවත් කරදර කරන්නේ නෑ. වචනෙන් කියන්න දන්නේ නැති වුණාට ඒ චූටි හිත කොච්චරනම් සතුටින් පිරීලා ඇද්ද? මූණෙන්ම පේනව නේද සතුට? උඩ චූටි බබාලා කට්ටියක් සෙල්ලම් කරනවා. මෙයා මේ ආසාවෙන් බලන් ඉන්නේ ඒක දිහා. මෙයා දැන් ඇවිදින්න පටන් ගත්තාම හරියට සෙල්ලම් කරන්නේ. කොහොමද සුදුදෝනිගේ ඩාන්ස් එක? එහෙනම් අපි ගෙදර යන්නයි යන්නේ. සෙල්ලම් කරලා මහන්සියටත් එක්ක දෝනි නම් දැන් ඉන්නේ සැප දොයියක. දොයියලා හැරිලා මුළු බස් එකටම ඇහෙන්න කෑක ගහ එයාගේ සතුට කියා තමයි ගෙදර ආවේ.
එහෙනම් අදට අපි ගිහින් එන්නම්. වීඩියෝ එකේ අවසානය වෙනකල් රැඳිලා හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. බුදු සරණයි ජේසු පිහිටයි.